මොකද්ද ගෑණි කරන්නේ ගෙදරට වෙලා? කකෝ මට බත් විතරද කන්න කියන්නේ? අර බලපන් ගිහිල්ලා. මාළුවා ඊළඟ බත් විතරක් කන්න පුළුවන්ද? කකෝ මං අර කොහොම හොනේ මැරලා වැඩ කරලා ඇවිල්ලා. මට බත් විතරද කන්න කියන්නේ? අනේ මගේ ඇඟට ටිකක් අමාරුයි සමීර. ඒකයි මං එහෙම උයුවේ. මට සමා වෙන්න. තමා වෙන්න තුන ඔක්කොම හරිද? ලකෝ බත් විතරක් කන්න පුළුවන්ද? මං අර කොහොම හොනේ මැරලා නැයිල් වැඩ කරලා ඉන්නේ. මොනවාරි එක ටික බත් උයලා දෙන්න බෑ. දොස්තර මහත්තයා කිව්වා මට වැඩි මහන්සි වෙන්න එපා කියලා. මට හොඳ නෑ කියලා කිව්වා. අනේ ඔයාට පුළුවන් නම් මට පුළුවන් විදිහට උදව් කරන්නකෝ ගෙදර වැඩ ටිකට. මොකද උදව්? මේ මං උදව් කරන්න? මට පුළුවන් සිගන්න නෑ ගෑනු පොන්න වැඩ කරන්න. ඔබට පුළුවන් නම් ඔය පුළුවන් විදිහට වැඩ ටික කරගනි. නැත්තම් ඔබලා නංගි දෙන ගනි ගෙදරට. නංගි ඉන්නවනේ. මට නම් බෑ ඔවා කරන්න. වැඩට යන්නයි. ගෑනු උදව් කරන්න ඔක්කොම කරන්න පුළුවන්ද? අනේ බං ගෑනුන්ට කොහොමවත් ඔය උරුම දේවා. ඔබ කරගන්න ඕනේ මේ. ඔබ පුළුවන් විදිහට කරගන්න. මම වැඩට යන්නයි ඔබ කරන්න දෙක තුනක් කරන්න මට උදව් දිගන්න. අක්කේ නංගි අන්න කැටලෙන් දෙන්න මොකද මේ ජානියෙන් වැඩ කරන්නේ ඔය අයියා උදව් කරන්නේ නැද්ද ඒ ගැන නම් මොකට කතා කරනවද බං මට දැන් එපා වෙලා ඉන්නේ මම මේ ජීවත් වෙන්නේ මගේ මේ බඩේ ඉන්න දරුවෝ ඉන්නේ. එහෙමද? ඉන්නකෝ මං අයියත් එක්ක ඔය ගැන කතා කරන්න. යමු ඇතුළට යමු. ඒ ටිකක්වත් බොන්න. සලනී ඉදිරියට ඔබත් ආවද? එන්නේ නැතුව බෑනේ. අක්කට දැන් ටිකක් අමාරුයි. උදව් කරන්න කියලා ආවේ. ඉතින් ලෝක පතේනවා කියලා. අනේ බං බලයක්කට ඉඳලා ළමයි හම්බෙන්නේ ඉන්නේ. මල විකාර. ගෑනුනාම කරගන්න ඕනේ දුක් විඳින්න ඕනේ. අයියේ මේ මං අයියගෙන් දෙයක් අහන්නද? මොකද්ද? අයියාගේ අම්මා එහෙම ඉන්නවද? ඔව් ඉන්නවා. ඇත්තට ඉතින් ඒ අම්මා ගෑණියෙක්නේ. ඒ අම්මත් විඳින්නේ නැත්තේ ওই දුකම තමයි. අක්කත් තවත් අම්මගේ තාත්තෙක්ගේ දුවේ. අනිත් එක අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක්. දැන් ඔය මොකද්ද මට නොකිය කියන්න හදන්නේ? මං කියන්නේ අයියෝ අද අක්කට කරන දේම දවසක පිරිමියෙක් අයියගේ දුවට කරොත් එහෙම අයියට තාත්තා කෙනෙක් විදිහට ඉවසගෙන ඉන්න පුළුවන්ද? අනිත් එක අයියේ ගෑණිය පහත් කරලා කතා කරන හැම වෙලාවෙම අමතක කරන්න එපා අයියගේ අම්මා ගැහණියෙක් කියලා. තව දෙයක් අයියගේ නෝනාගේ බඩේ ඉන්නේ අයියගේ ලේයින්ම හැදුණු දරුවෙක්. අන්න එකත් අමතක කරන්න එපා අයියේ. ගැහණු පහත් කරන එකේ සීමාවක් තියෙන්න ඕනි අයියේ. ඒ ගෑණියක් ගැහණියි. පුදුම ඉවසීමක් ඉවසන්නේ. මට සමා වෙන නංගි. මම මෙච්චර කාලයක් තීරුම් අරන් හිටියේ තමන්ගේ බිරිඳට උදව් කරන එක පිරිමිකමක් නෙමෙයි වහල් වීමක් කියලා. මගෙන් නෙවෙයි අයියේ. අර අසරණ අක්කගෙන් සමාවිල්ල ගන්න. මට දැන් තමයි හැමදේම තේරෙන්නේ. සලනි
කොනංගේ නංගි ගියා කඩේට ගිහින් එන්න කියලා. කොහෙද මොකක් කපලද? ඇයි සමීර? ඔයාලා මම මොනාරි කපලා ඕනේද? නෑ සල්ලි මට මුකුත් ඕනේ නෑ. මට සමා වෙන්න සල්ලි. මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අම්මගේ බිරිඳට සලකනවා කියන එක බාල්දු වැඩක් කියලා. මට ඒක අද තමයි හොඳටම තේරුණා. මම අද ඉඳලා වාට කිසිම වැඩක් අනිය කරන්න දෙන්නේ නෑ. මම වාගේ හැම වැඩයකටම මම අද වාර උදව් වෙනවා. අද ඉඳලා. ඔබ දෙන හතරෙන් ඉන්න මම වාගේ හැම වැඩකටම උදව් වෙනවා. මටත් ඒක විතරයි ඕන සමීර. වාගේ ගෙත ගිහින් හාන්සි වෙන්නකො. මම දරගාටි කපලා දාන්න.